අවනෙල්ල රඹුක්කඩ මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේ තිබූ විශාල ප්‍රමාණයේ මාරගසක් ඊයේ රාත්‍රී 8:30ට පමණ මාර්ගය හරහා කඩා වැටුණා. ඒ අවස්ථාවේ ඒ අසලින් ධාවනය කරමින් තිබූ තිරෝධ රථයක් ගසට යට වූ අතර ගසේ අතු කොටස පතිත වූයේ මාර්ගයේ අනෙක් පස තිබූ ගොඩනැගිලි මතටයි. ඒ සමග විදුලි රැහැන් වලට හානි වී ප්‍රදේශයේ විදුලියද විසන්දි වුණා. අවාසනාවන්ත සිදුවීම නම් මාර්ගයේ ධාවනය වූ තිරෝධ රථයට දැඩි හානි සිදු වී ඒ තුල සිටි සියලු දෙනා එහි සිරවීමයි. ඒ අනුව තිරෝධ රථ රියදුරට අමතරව තවත් එක් පුද්ගලයෙක් කාන්තාවක් සහ කුඩා දැරියක් රථය තුල සිර වුණා. වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විපතටපත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ නිසි බලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින්. එහිදී ප්‍රථමයෙන් පිටතට ගැනුනේ තිරෝධ රථයේ පිටුපස සිටි අවුරුදු 2කමාරක් වන කුඩා දැරියයි. හැවිරිදිවියේ පසු පිරිමි පුද්ගලයා ඉන් පැයකට පමණ පසු පිටතට ගැනුණු අතර ඔහුගේ හිසට තුවාල සිදුව තිබුණා. ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහල වෙත රැගෙන ගියා. අනතුරුව මුදා ගැනීමේ කණ්ඩායමේ කාර්යය වූයේ තිරෝධ රථයේ සිර වී සිටි 48 හැවිරිදි කාන්තාව සහ රියදුරු මුදා ගැනීමයි. කාන්තාවගේ පාද මතට ගසේ කඳ කොටස කඩා වැටී තිබුණ නිසා ඇය පිටතට ගැනීම අසීරු වුණා. මෙහෙයුම් අතරතුර ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් ප්‍රමුඛ හෙද නිලධාරීන්ද එහි පැමිණි අතර 19යි අනුව සුවසැරිය නිලධාරීන් සහ ගිලන් රථද එහි සීරුවෙන් තබා තිබුණා. මුදා ගැනීමේ මෙහෙයුම අතිශය දුෂ්කර වීම හමුවේ දොමකරයක්ද එහි රැගෙන එනු ලැබුවා. පැය 5ක පමණ දැඩි පරිශ්‍රමයක් යොදමින් අද අලුයම 1:30ට පමණ කාන්තාව ඉන් මුදාගෙන කඩිනමින් රෝහල්ගත කෙරුණා. ඉන් අනතුරුව රථය තුල සිර වී මිය ගොස් සිටි රියදුරුගේ මෘතදේහය පිටතට ගැනුණු අතර පසුව ගස තුල සිර වූ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ තිරෝධ රථයේ කොටස් පිටතට ගැනුණා. මෙම අනතුරින් මියගේ තිරෝධ රථයේ රියදුරු වන අතර ඔහු මාවනැල්ල කප්පාගොඩ ප්‍රදේශයේ පදිංචි පේඩිගේ නිශාන්ත නැමැති 38 හැවිරිදි අයෙක්. ඔහු තිරෝධ රථයෙන් කුලී ගමනක් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන්නා. ඔහුගේ මරණය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ ඊට අදාළ චෙක් පත පවුලේ සමාජිකයින්ට ප්‍රදානය කළා. තිරෝධ රථයේ පිටුපස සිට මුදාගත් එකම පවුලේ තිදෙනා මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ මාවනැල්ල ලෝල්ලේගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි තැනැත්තෙක් 48 හැවිරිදි කාන්තාවක් සහ ඔවුන්ගේ මිනිබිරිය වන වයස අවුරුදු 2කමාරක දැරියයි. ඔවුන් ඥාති නිවසකට ගොස් යලි යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පෑවා. ගස කඩා වැටුණු ස්ථානයේ අද පෙරවරුවේ දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. මාර්ගස මාවනැල්ල රඹුක්කන මාර්ගය හරහා කඩා වැටී තිබූ නිසා එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී තිබුණා. එමෙන්ම ගසේ අතු කොටස කඩා වැටීමෙන් මාර්ගයේ අනෙක් පස තිබූ ගොඩනැගිල්ල සහ ඒ තුල තිබූ ලොරි රථයකටත් හානි සිදුව තිබුණේ මෙලෙසින්. මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් කමනී මේඝසූරිය මහත්මිය අද අනතුර සිදු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා. කඩා වැටුණු ගස කොටස් වලට කපා ඉවත් කිරීමට අද පස්වරුවේ පියවර ගැනුණා. අද දවසේ ස්ත්‍රී පුරුෂ සමාජමාවය මත පදනම් වූ හිංසනය පිටු දැකීම සඳහා වන දින 16ක වැඩසටහන ආරම්භ වෙනවා. මම මේ අද දවසේ අපි මේ ප්‍රකාශයට පත් කරාම අපේ മന്ത്രി සහෝදරවරු බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි කාන්තාවන්ට විතරක් නෙමෙයි අතරම මේ හිංසනයෙන් තොරව අපිට ජීවත් වෙන්න ඕනේ කියලා. අපි පිළිගන්නවා ඒක. අපි පොළු පාර්ලිමේන්තුවම පිළිගන්නවා. ගැහැණු පිරිමි ભેදයක් නැහැ. අපි සියලු දෙනාටම පීඩාවෙන් තොරව සමානාත්මක ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපි මෙන්න මේ සභාව ඇතුළේ විශේෂයෙන්ම මේ උත්තරීතර සභාව ඇතුළේ ඒක පිටු දැකීම සඳහා අපි එකිනෙකා වග වෙමු. ඒ වගකීම බාරගමු කියන එක තමයි අපි මේ අවස්ථාවේ යෝජනා කරන්නේ. ඉතින් දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පාර්ලිමේන්තුවේ ගිය සතියේ ප්‍රවීණ මාධ්‍ය වේදිනියකට මෙවැනි වාචික සහ මානසික හිංසනයකට ලක් වෙන්න සිදු වුණා. ඉතින් ඇත්තටම වල්පැල ගලවලා මල්පැල හිටවනවා කිව්වත් මේ ආණ්ඩුව අපිට පේන්නේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර නියෝජ්‍ය අමාත්‍යවරු බලාගෙන ගියාම ඇවිත් තියෙන්නේ මඩේ හැදෙන කාන්තාවන් ගිලන බාඳුරා මල් හා සමානයි කිව්වොත් මම හිතන්නේ ඒක නිවැරදි. මොකද ඇත්තෙන්ම මල්පැල නොවේ මල් වටේ කැරකෙන බඹරුන් හා සමානයි කිව්වොත් නිවැරදි. මොකද මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍ය වේදිනියත් එක්ක හිටියා. ඉතින් මේ අවස්ථාවේ ඒ මාධ්‍ය වේදිනියට ලොකු හිංසනයකට ලක් වෙන්න සිදු වුණා. ගරු කතානායකතුමනි දැන් මේ ඉන්න ආණ්ඩුවත් ඇතුළුව MCC කිවිසුම නේද? ඒ කාලේ ඉඳි විරෝධතා නේද? සමාජවාදයේ ලේ උතුරන ලේ උන්නනවා නේ. MCC කිවිසුම ඩොලර් මිලියන 500 හම්බ වෙනක අතර වුණා. අත් වශයෙන්ම ඒ MCC කිවිසුම හරහා ආවනම් කොළඹ නගරයේ තිබෙන ට්‍රැෆික් ජංක්ෂන් 332ක් ඉම්ප්‍රූව් කරන්න තිබ්බා. ඒක එදා ආරම්භ කරා නම් අද මේ වෙනකොට ඉවරයි. අවසාන වශයෙන් මම මාධ්‍යයේ හිටපු පුද්ගලයෙක් විදිහට මේ කැලලා කියන්න ඕන. භාෂණයේ
නිදහස් තියෙන රටක් මේක. කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් තියෙන රටක් මේක. ඒ නිසා මේ රටේ හතරවෙනි ආණ්ඩුව විදිහට මාධ්‍ය වාරණයට යන්න නම් එපා කියලා අපි ආණ්ඩුවට කියන කැමතියි. මොකද අරුණ පුවත්පත පළ කරපු අදහසක් සම්බන්ධව CID එකට ගෙන්නනවා. ඒක උන්ගේ ඉල්ලීමක් කරන්න පුළුවන්. ඔය වැරදි නම් හරි දේ දාන්න කියලා. ඒ නිසා මාධ්‍ය වාරණය කරලා කටවහල කරන්න බෑ කියන එක පැහැදිලිව කියනවා. අද දිනේදී මේ ජෙන්ඩර් බේස් වයලන්ස් විරුද්ධ විශේෂ දිනයක් කරත් තිබෙනවා. ඒකාතකට ගත්තට පස්සේ අද අපේ മന്ത്രിතුමියලා ඔක්කොමලා ස්ටාෆ් එකේ අපේ මහලේකම්තුමිය ඇතුළු ඔක්කොම දැන් ඔරෙන්ජ් කලර් ඇඳලා අවිලා තියෙන්නේ. අපි පිරිමි කවුරුත් ඒ වැඳලා අවිලා නැහැ. ඒ නිසා අපි ඉබේම වැඩිකරුවෝ වෙලා වගේ තමයි තිබෙන්නේ. ඉතින් මම මේ ඔරෙන්ජ් කලර් කියන එකේ ප්‍රවාහන ඇමතිතුමා විදිහට මට මේක පේන්නේ ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකේ ඔරෙන්ජ් කලර් එක විදියට. ඒ කියන්නේ දැන් මේක මීට එහාට ගියොත් රෙඩ් වෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහනය තුල කාන්තාවන්ට වෙන හිරිහැර දරුවන්ට වෙන හිරිහැර ඇත්තටම වැඩි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි ස්කූල් වෑන් ගයිඩ්ලයින්ස් සහ ඔෆිස් වෑන් ගයිඩ්ලයින්ස් අපි ඩික්ලෙයාර් කරනවා ජනවාරි මාසේ. ඒක අපි විශේෂයෙන්ම ස්කූල් වෑන් වලට අපි යොදාන්න අනිවාර්ය කරන්න යනවා CCTV තර පේරන්ට්ස්ට බලන්න පුළුවන් වෙන විදියට. දැන් ඔබතුමාලා ඒ කාලේ පාරවල් දැක්කේ හරි භයානක රකුසෙක් විදියට. ඒක පාරවල් කන්නද කියලා. කාපට් කන්නද කියලා අපි යෝගයක් තිබ්බා. දැන් 2005න් පස්සේ අදපු පාරවල් පිළිබඳව මම පොඩි හැඳින්වීමක් කරන්න. හයිවේ කිලෝමීටර් 250ක් A සහ B ග්‍රේඩ් එකේ පාරවල් කිලෝමීටර් 7500ක් සහ ග්‍රාමීය මාර්ග 35000ක් හැදිලා තියෙනවා. දල වශයෙන් ගත්තොත් 2005 සිට 14 දක්වා අවුරුදු 9 දවස් 5ක් දල වශයෙන් දවසකට කිලෝමීටර් 12.8ක් මේ රටේ පාරවල් හදලා තියෙනවා. ඔබතුමාලා කතා කරු මේ 76 අවුරුදු සාපේ ඇතුලේ වරායවල් හැදුනා, ගුවන්තුරු පුරල් හැදුනා, මහා මාර්ග හැදුනා, අධිවේගී මාර්ග හැදුනා, මහල් නිවාස හදන්න පටන් ගත්තා, ග්‍රාමීය නිවාස හදන්න පටන් ගත්තා. මේ සියල්ලම සිද්ධ වුණා. දැන් අපි බලමු මේ එක අවුරුද්දක සාපේ කටුනායක ගුවන්තුරු පුරල් එක්ස්පැන්ෂන් එක වෙන්න ඕනේ. ඔබ තමයි නැවතුනේ. මොකද්ද හේතුව? වහලේ ඩිසයින් එක හොඳ නැහැ කියලා. හැබැයි අන්න මම දැක්කා පහුගිය දිනක කියනවා ආයේ වරාය තදබදයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මොකද්ද? ආයේ කන්ටේනර් පන්නන්න පුළුවන් කියන එක. ඒ පහුගිය කාලේ පෙන්නුවේ තදබදේ පෙන්නලානේ. අවුරුදු 9යි දවස් කීපයක් ඇතුළත පාරවල් ගණනාවක් හදලා තියෙනවා තමයි. ඒ වගේම දවසකට කිලෝමීටර් 9 ගානේ පාරවල් හදලා තියෙනවා තමයි. හැබැයි දැන් අපි හොයමින් තියෙනවා ඒ හදපු කිලෝමීටර් ගානට වඩා කොයිතරම් ප්‍රමාණයක් ගැහුවද කියන එක අපි හොයන්නත් අපි මැදිහත් වෙමින් තියෙනවා. ඒකට ඒකයි අපේ අතර තියෙන වෙනස ඒකයි. වෙනස ඒකයි. හරි. අපි පහුගිය දවසක කාරණාවක් ඉදිරිපත් කරා පොලිසියකින් පොලිස් සහතිකය ලබා ගැනීමේදී ඉතාමත්ම පැහැදිලි මේ මොහොත වන විට ඍජුව හෝ වක්‍රව සිවිල් ආරක්ෂක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක සත්‍යයක්. දැන් මේ කාරණාව රටට වාර්තාකරණය කිරීම තුළ අද මේ මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබෙනවා. ඒක වැරදි ක්‍රියාවක්. ඒ නිසා විශේෂයෙන්ම රජයේ වගකීමක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන මාධ්‍ය ශාස්ත්‍රය සුරක්ෂිත කරන්නට. ඒ වගේම මාධ්‍ය වේදීන්ගේ ඒ තොරතුරු වාර්තාකරණයට ඒ නිදහස ලබා දෙන්නට. මහජන ආරක්ෂක කමිටුවල අනුමැතිය ලබාගත යුතු නැති බවට එහෙම චක්‍රලේඛයක් නිකුත් කර නැති බවට මෙතන පබ්ලික් සිකියුරිටි මිනිස්ටර් ඉතා වගකීමෙන් ප්‍රකාශ කළා. කරුණාකරලා රට ගිනි තියන්න උත්සාහ කරන්නේ නැතුව බොරුවෙන් දේශපාලන කරන්න හදන්න එපා විපක්ෂ නායකතුමෝ. සෞඛ්‍ය අමාත්‍යාංශවාදීදී ඔබතුමා සෝස් එක කියලා එකක් කිව්වා. කරුණාකරලා මේ බොරුනේ. දැන් මිනිස්සු මේවෙන් අසරණ වෙනවා. ඔබතුමාට දේශපාලන වාසියක් එයි සමහරවි. හැබැයි අපි කියන දේ තමයි ජනතාවට පබ්ලික් සිකියුරිටි මිනිස්ටර් කියලා තියෙනවා. ඒ මොකද්ද චරිත සාතිකයක් හරි මොන හරි ගන්න ඕන නම් මහජන ආරක්ෂක කමිටුව වලින් ගන්න ඕනේ නෑ කියලා. ඉතින් නෑ කියලා ඇමති පාර්ලිමේන්තුව ගිහුවාට පස්සේ මේ රටේ වගකීම් යුතු පුද්ගලෙක් ඔබතුමා. ඔබතුමාගේ තනතුර ඉතා ඉහළ තනතුර. ඇයි ඔබතුමා එහෙම කරන්නේ? මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි උපරිම පෙනී සිටින නිසා කරුණාකරලා මාධ්‍ය නෙමේ දෙවියන් වහන්සේ උනත් ජනතාවට බොරු කියනවා නම් ඒ බොරුවට විරුද්ධව විපක්ෂ නායකතුමා ඔබතුමා හිට ගන්න. බොරුවෙන් නෙවෙයි මම සත්‍යවාදීව කිව්වේ. හරි. බොහොම අපි නෙවෙයිනේ කිව්වේ බොරුව ඇත්ත කරන්න පුළුවන් ඇත්ත බොරුව කරන්න පුළුවන් කියලා. ඔබතුමාට මයික්‍රොෆෝනේ දෙන්න සිවිල් ආරක්ෂක කමිටුවේ අනුමැතිය ඕනෙත් නැහැ. කොහෙන් හරි පණිවිඩයක් ආව මයික්‍රොෆෝනේ ඔෆ් කරන්න කියලා. අමුරුපිටිය පොලිසිය ඔබතුමාට අවස්ථාව දුන්නා. ඒ තොරතුරු ටික මම ඉදිරිපත් කරා. ඒ තොරතුරු සත්‍ය කරා. එකක් කියන්න. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා මූලාසනට අපහාස කරන්න එපා. ඔබතුමා සභාපතිතුමාට කියනවා එතුමාට කවුද කිව්වලු? මම අභියෝගයක් කරනවා ලේකම් මණ්ඩලයට කියන වාර්තාවක් දෙන්න කියලා. රාජ්‍ය පාර්ශවයෙන් മന്ത്രിවරයෙක් නැගිටලා කතා කරනකොට මයික්‍රොෆෝනේ ඔන් කරන එකයි ඔෆ් කරන එකයි. විරුද්ධ පක්ෂයේ අපි නැගිටලා කරුණු ඉදිරිපත් කරනකොට ඔන් කරන එකයි ඔෆ් කරන එකයි පිළිබඳව වාර්තාවක් දෙන්න. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද එක විදිහට ඔෆ් වෙන්නේ කියලා. දැන් ඔබතුමාලා කතා කරා විශේෂයෙන්ම දැන් උත්තර දුන්නා මේ අරුණ පත්තරය ගැන. දැන් මගේ ප්‍රදේශයේ සමහර පොලිස් ස්ථාන පෞගිය කාලේ එහෙම සහතිකයක් ගේන්න කියලා කිව්වා. මමත් කිව්වා. මම ඇමතිවරයාට පෞද්ගලිකව ඒ පොලිසිය නමත් ලියලා දුන්නා. එහෙම වෙලා තියෙනවා. එතුමා ඇහුවා අමාලා කියනවා එහෙම එලා හරි. එහෙම එකක් නැත්තම් ඒ ප්‍රශ්නේ විසඳුණා. ඇයි මේ අතුරුවරයව ගේන්න යන්නේ CID එකට? ඒකයි ප්‍රශ්නේ. ඇත්තටම ඒ කාලේ ඒක වුණා. අපේ කාලේ මේක වෙන්නේ නැහැ. මේක තමයි වෙනස. එතකොට මේ ප්‍රශ්නේ අපි බේරුවනේ දැන් මේක ඉවර වුණේ නැත්තේ අරුණ පුවත්පතේ ඒ කතෘව CID එකට එන්න කියලා තියෙන ඒ ලියුමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඉවර වුණේ නැත්තේ. නැත්තම් මේ